ඔයාලා සාදරයෙන් පිළිගන්නවා third IRP solution YouTube channel එකට. ඔයාලට මේ වීඩියෝ අරන් ආවා purchase center කියන playlist එකට. දැන් ඔයාලා වීඩියෝ 6ක් අරන් ආවා. ඔයාලා බලන්න පුළුවන් මේක view කරගත්තට පස්සේ. ඔයාලට අන්තිමට නම් අයිලා තියෙන ඔයාලා තියෙන credit expenses කොහොමද මේ system එක කරා enter කරගන්නේ කොහොමද කියලා තමයි ඔයාලට අරන්. අද ඔයාලා මේ වීඩියෝ එක අරගෙන කොහොමද ඔයාලා credit විදියට ගත්ත GR වලටයි. එතකොට ඔයාලා දාපු credit bill වලට මේ system එක කරා කොහොමද ඔයාලගේ credit payment කරගන්න විදිය තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන අපි එහෙනම් දැන් බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. සුබ දවසක් ඔයාලට. අපි අද අපේ වීඩියෝ සීරීස් එකෙන් කියා දෙන්න යන්නේ කොහොමද ඔයගොල්ලෝ ක්‍රෙඩිට් විදියට පර්චේස් කරපු බඩු වලට ඔයගොල්ලෝගේ ස්ටොක් GR වල සහ ඔයගොල්ලෝගේ ඉලෙක්ට්‍රිසිටි වෝටර් බිල් ඒවට කොහොමද පේමන්ට් කරන්නේ කොහොමද කියන එක තමයි අපි කියා දෙන්න යන්නේ. අපි බලමු කොහොමද ඒ වලට අදාළ පේමන්ට් කරන්න කියලා. එතකොට ඔයගොල්ලෝ පේමන්ට් සම්බන්ධ සිස්ටම් එකේ යනවා නම් ඔයගොල්ලෝ යන්න ඕන කෑෂ් ඇන්ඩ් බැංක් සෙන්ටර් එකට. කෑෂ් ඇන්ඩ් බැංක් එකේ ක්‍රෙඩිට් වලට අදාළ පේමන්ට්ස් කරන්න නම් ඔයගොල්ලෝ ක්‍රෙඩිට් පේමන්ට් කියන එකට තමයි යන්න ඕන. ක්‍රෙඩිට් පේමන්ට් එකට ගිහින් ඔයගොල්ලෝ මෙතේ new කියන එකට යන්න ඕන. එතකොට අපි මෙතන සප්ලයර් කෙනෙක් සිලෙක්ට් කරාම එයාට අදාළ outstanding bill එක මෙතනින් පෙන්වන්න ඕන. අපි බලමු ABC කියන කස්ටමර්ට මොනවද තියෙන outstanding කියලා. එතකොට outstanding බලගන්න purchasing ගිහින් ඔයගොල්ලෝ purchase report වල unpaid bill එකට ගියාම ඔයගොල්ලෝ දැන් තියෙන outstanding එක බලගන්න. එතකොට ABC කියන වෙන්ඩට 3,54,000 outstanding තියෙන අපි payment කරන්න පෙන්වන්නේ නැහැ. මේක payment කරන්න පෙන්වන්න නම් ඔයගොල්ලෝ මුලින් මේ ටික approve කරලා තියෙන්න ඕන. එතකොට purchasing වලට ගිහින් මෙතන තියෙනවා GRN කියලා GRN ටික approve කරන්න ඕන. bills තියෙනවා bills නම් bill approve කරන්න ඕන. අපි ගිහින් බලමු මුලින්ම මොනවද තියෙන්නේ කියලා. අපි ලංකා ෆර්නිචර් කියන එකනාගේ bill වලට payment කරන්න අපි යමු 12.45 කියන bill එකට payment කරන්න. එතකොට 12.45 කියන invoice bill එකට payment කරන්න මුලින්ම ගිහින් approvals වලට ගිහින් 12.45 කියන bill එක approve කරගන්න ඕන. මේ bill දෙක තුනක් approve කරගමු. කරලා approve කරගත්තා. ඊට පස්සේ අපි යන්න ඕන cash and bank center එකට. ඒකේ ගිහින් credit payment එකට ගිහින් new ගිහින් දැන් අපි ලංකා ෆර්නිචර් කියන එක නා select කරගන්නවා. select කළා මෙතනින් account එක දෙනවා account payable කියලා control account එක. ඒක දුන්න ගමන් automatically අපිට පෙන්නනවා එයාගේ දැනට මොනවද තියෙන outstanding bill ටික කියලා. ඒත් outstanding bill එක select කරලා ඔයගොල්ලෝ payment කරන්නේ ඔයගොල්ලෝ bank account එකෙන් නම් මෙතන කැමති bank account එක select කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ cash වලින් නම් cash එක select කරන්න පුළුවන්. අපි 12.24 කියන අපේ bank account එකෙන් තමයි යාට payment කරන්නේ. ඊට පස්සේ අපි යාට check එකක්ද bank transfer එකක්ද මොකක්ද දාන්න කියලා මෙයා කරන්න පුළුවන්. අපි check payment එකක් දෙන්න check select කරලා මෙතන select කරන්න පුළුවන්. අපි යාට දෙන check number එක මොකක්ද කියලා. check number එක දාලා අපි යාට data check එකක් නම් දෙන්න නම් විතරක් ඉතින් tick එක දාලා අපි ගිහමු මෙයාට payment කරන්න. මේක තියෙන්නේ 6.25 4.3 කියලා. 4 වෙනි මාසේ කරන payment එකක්. 4.15 තමයි payment කරන්න. අපි යාට check එක දෙනවා. 6 වෙනි මාසෙට නම් 6 වෙනි මාසෙට කියලා දැම්ම. මෙතන select කරන්න ඕන අපි දෙන 20000 කියන එක තමයි දෙන්නේ. එතකොට ඔයගොල්ලෝ full payment එක දෙනවා නම් සම්පූර්ණ මෙහෙම දාලා create කරන්න පුළුවන්. අපේ 20000න් එයාට half payment එකක් නම් දෙන්නේ. ඔයගොල්ලෝ 20000න් 15000 නම් දෙන්න. මෙතන ඔයගොල්ලන්ට edit කරගන්න පුළුවන් දෙන ගාන. දීලා ඔයගොල්ලන්ට මේ විදිහට voucher create කරගන්න තියෙන්නේ. කරලා ඔයගොල්ලෝ create කරගන්න පුළුවන්. එතකොට එයාට අපිට බලා ගන්න පුළුවන් එයාගේ outstanding එක. එයා විතර පිට කරලා ගමු. outstanding වෙන දැන් 20000ක් කියලා තිබෙන invoice එකකින් යාගේ outstanding වලට දැන් ඉතුරු වෙලා තියෙන 5000ක් විතරයි. අපි ඊළඟට බලමු එයාගේ return එකක් තියෙනවා නම් return එකත් එක්ක GR එක කොහොමද අඩු කරගන්නේ කියලා එයාගේ bill එකෙන් අපි බලමු එයාගේ returns තියෙනවද කියලා. return තියෙනවා. එතකොට අපි බලමු මෙන්න මේ return එක 2000 ගානක return එක මෙන්න මේ තියෙන GR එකෙන් කොහොමද අඩු කරගන්නේ කියලා. ඒකට අපි මේ GR එක මුලින් approve කරගෙන යමු. අපේ GR එක approve කරලා අපි යනවා දැන් ඒකට payment කරන්න. බැංකුවෙන්ම දාන්නේ. අපි ඊට පස්සේ යාට bank transfer ගන්න දාන්න bank transfer එක select කරන්න පුළුවන්. මෙතනින් ඔයගොල්ලෝ control account payable කියලා select කරගන්න ඕන. කොට අපි මෙන්න මේ invoice එකෙන් තමයි GR එකෙන් තමයි return එක අඩු කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට
අඩු කරන GRN එක මොකක්ද කියලා සිලෙක්ට් කරලා මෙතනින් අපිට පෙන්නනවා දැන්ට යාගේ තියෙන රිටර්න්ස් මොනවද කියලා. එතකොට අපි මෙන්න මේ රිටර්න් එක තමයි අඩු කරන්න යන්නේ. එතකොට අපි ඕන රිටර්න් එක සිලෙක්ට් කරලා රිටර්න් එකේ ෆුල් amount එකම යූස් කරනවා නම් ෆුල් amount එකම දානවා. අපි මේකෙන් 2000ක් වගේ නම් යූස් කරන්නේ 2000 කියලා මෙතෙන් ටයිප් කරන්න පුළුවන්. එතකොට ෆුල් amount එක තමයි මම මේක ඇප්ලයි කරන්න යන්නේ. මේ අපි ටික් එක දාලා මෙතන set debit කරාම ඔටෝමැටිකලි මේකට ඇප්ලයි වෙනවා. එතකොට අපිට ගෙවන්න තියෙන 5,74,000 ගානේ 5,72,000 විතරයි. කළා අපි ෆුල් පේමන්ට් එක ගෙවනවා නම් එහෙමයි. එතකොට බැංක් ට්‍රාන්ස්ෆර් එකක් දානවා නම් මේකට අපිට බැංක් charge එකක් උට වැටෙනවා. එතකොට ඔයගොල්ලෝ බැංක් charge එක මෙතනින් ගිහින් ඔයගොල්ලෝ රුපියල් 30යි 25ද 30ද උතන ඔයගොල්ලෝ බලලා බැංක් charge ගන්න උතන මෙතන ඔයගොල්ලන්ට ඇප්ලයි කරගන්න පුළුවන්. මේ විදිහට දාලා ඔයගොල්ලන්ට මේ පේමන්ට් එකත් කරගන්න පුළුවන්. ඒට අමතරව අපි කොහොමද බලමු සප්ලයර් කෙනෙක්ට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් අපි කරලා මුලින් කරනවා නම් එතකොට කරන්නේ කොහොමද කියලා. එතකොට ඔයගොල්ලෝ මුලින්ම ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරන්න යන්න බිල් එකක්. එතකොට අපි ගාව එයාගේ බිල් එකක් නැහැ. අපි එයාට මුලින්ම ඇඩ්වාන්ස් එකක් විතරයි දෙන්නේ. එතකොට ඔයගොල්ලෝ ඇඩ්වාන්ස් පේමන්ට් එකක් දාන්න මෙතන යනවා කෑෂ් ඇන්ඩ් බැංක් එකේ ඩිරෙක්ට් පේමන්ට් කියන එකට. ඩිරෙක්ට් පේමන්ට් එකට ගිහින් ඒකේ නිව් එකට යන්න ඕන. නිව් එකට ගිහින් අපි අපේ බැංක් account එකම තමයි දෙන්නේ. අපි දෙන්නේ ලංකා ෆර්නිචර් එයාටමයි. එතකොට මෙතනින් අපි සිලෙක්ට් කරන්න ඕන මේ සප්ලයර්ට අදාළ control account එක. අපේ normally suppliersලට අදාළ control account එක තමයි account payable කියන account එක. ඒකට account payable account එකට දාලා අපි යාට දෙන රුපියල් 50000ක advance එකක් 50000 දාලා මෙතනින් සිලෙක්ට් කරන්න ඕන කවුද ඒ සප්ලයර්ගේ නම කියලා. මෙතන pay name කියන අපි check එක print කරනවා. print වෙන්න ඕන නම තමයි මෙතන සිලෙක්ට් කරන්න ඕන. මෙතන අපේ control account එක සිලෙක්ට් කරනවා. ඒකට අදාළ supplier කවුද කියලා සිලෙක්ට් කරන්න ඕන. ඒත් අපි මෙයාට check එකක් දෙමු. check date එක දාමු අපි 11:30 කියලා දාලා මෙතනින් ඕගොල්ලන්ට මේ විදිහට print කරලා ගන්න තියෙනවා. එතකොට අපිට වෙනම එයාගේ outstanding report එක ගන්නකොට වෙනම එයාට පෙන්නනවා අපේ advance payment එකක් දුන්න 50000 වෙනම මෙයා වෙලා තියෙනවා. හැබැයි invoice එකට apply වෙලා නැහැ. එතකොට අපි ඊළඟට බලමු මෙන්න මේ advance payment එක අපි GRN එක ආවට පස්සේ මෙන්න මේ GRN එකට කොහොමද apply කරගන්නේ කියලා. එතකොට අපි කලින් පේමන්ට් කරේ මෙන්න මේ GRN එකට අපි ඇඩ්වාන්ස් පේමන්ට් එක ඇප්ලයි කරන විදිය කොහොමද කියලා මම තමයි කියා දෙන්නේ. ඒත් ඔයගොල්ලෝ ආපහු යන්න ඕන කෑෂ් ඇන්ඩ් බැංක් එකට. කෑෂ් ඇන්ඩ් බැංක් එකට ගිහින් ක්‍රෙඩිට් පේමන්ට් එකට ගිහින් නිව් යන්න. නිව් ගිහින් අපි සිලෙක්ට් කරන ලංකා ෆර්නිචර් යාම සිලෙක්ට් කරලා මෙතෙන් අපි යාට අපි ගිහින් පේමන්ට් එක උත් කරනවා කියලා. එතකොට මෙතෙන් අපි සිලෙක්ට් කරගත්තා එයාට පේමන්ට් කරන account එක. මෙතෙන් ඔයගොල්ලන්ට ඇඩ්වාන්ස් පේමන්ට් එක ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න මුලින්ම ඇඩ්මින් කෙනෙක්ගේ අප්‍රූවල් එකක් ඕන. ඒතකොට මුලින්ම ගිහින් payments වලට approvals වලට ගිහින් මෙතන තියෙනවා payments කියලා. payments එකේ ඇඩ්වාන්ස් පේමන්ට් එක අප්‍රූව් කරගෙන එන්න ඕන. අපි ඒතකොට මුලින්ම ගිහින් 50000 පේමන්ට් එක අප්‍රූව් කරගන්නවා. අප්‍රූව් කරගෙන ආපහු යනවා අපි කෑෂ් ඇන්ඩ් බැංක් එකට. කෑෂ් ඇන්ඩ් බැංක් එකේ ක්‍රෙඩිට් පේමන්ට් ගිහින් account එක select කරලා check කරන්න දෙන check එක අපි දෙමු. ඒ පාර යට cash ම දෙමු. එතකොට check numbers අවශ්‍යතාවයක් නැහැ. අපි එතකොට මෙයාගේ මේකට තමයි payment එක කරන්නේ. මෙන්න advance payment එක අර 50000ක් අපි දීලා තියෙනවා. advance payment එතකොට වෙනවා. ඒ විදිහම අපි advance payment ටික් කරලා මෙතනින් apply කරන්න තියෙනවා. ඒත් අපි යාට ගන්න තව අපි කියන්නේ ලක්ෂ 2ක් නම් මෙතන ලක්ෂ 2ක් කියලා අපි දාගන්න පුළුවන්. ඒතකොට ඊටු balance එක තමයි යාට ඊටු මේකට apply වෙන්නේ. මේ විදිහට තමයි සප්ලයර්ලට ඔයගොල්ලෝ ක්‍රෙඩිට් කරපු සප්ලයර්ලට බිල් හරි GRN හරි එන්ටර් කරලා පස්සේ ඒගොල්ලොන්ට අදාළ පේමන්ට්ස් එන්ටර් කරන්න. එතකොට ඔයගොල්ලෝ බිල් එකක් එන්ටර් කරලා දෙනවා. මෙතන අප්‍රූවල් වලට ගිහින් මුලින්ම බිල් අපි එන්ටර් කරපු ලයිට් බිල් වතුර බිල් ඒ ටික අප්‍රූව් කරගන්න ඕන. ඔය දැන් ඉලෙක්ට්‍රිසිටි බිල් එක කලින් එන්ටර් කරලා දෙනවා. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට. එතකොට මුලින්ම ගිහින් බිල් එක අප්‍රූව් කරගන්න ඕන. බිල් එක අප්‍රූව් කරගෙන iCash and bank එකට ගිහින් ක්‍රෙඩිට් පේමන්ට් වලට ගිහින් නිව් ගිහින් Ceylon electricity board account payable select කරගත්තා. මෙතනින් අපි ගෙවන්නේ යාට cash වලින් නම් cash කියලා select කරගත්තා. payment method එක cash. ඔයගොල්ලෝ bank එකෙන් නම් bank එක select කරගත්තා. කොහොමද දෙන්නේ කියලා select කරගත්තා. මෙතනින් bill එක select කරගත්තා. කළා ඒ විදිහටම තමයි ඔයගොල්ලෝ payment vouchers ටික generate කරගන්න තියෙන්නේ.
මේ විදිහට තමයි ඔයගොල්ලෝ ක්‍රෙඩිට් විදියට පර්චේස් කරපු ඒවලට පේමන්ට්ස් කරන්නේ. ඊළඟට අපි කොහොමද බලනවා කොහොමද ඔයගොල්ලෝ ඩිරෙක්ට් ඒ වෙලාවෙම සල්ලි දීලා පර්චේස් කරනවා නම් ඒ වෙලාවෙම එක්ස්පෙන්ස් එකක් දරනවා නම් කොහොමද ඔයගොල්ලෝගේ පේමන්ට් වවුචර් එකක් ජෙනරේට් කරගන්නේ කියලා අපි ඊළඟ වීඩියෝ එකේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. වාල්තු දවස්